Hello guys, welcome to the video. අද අපි බලන්න යන්නේ biology syllabus එකේ පළවෙනි පාඩම. ඒ කියන්නේ introduction to biology කියන පාඩම තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ පාඩමේ වැදගත්කම ගත්තොත් සාමාන්‍යයෙන් A level MCQ පේපරේ පළවෙනි ප්‍රශ්නය ફોකස් වෙන්නේ පළවෙනි පාඩම. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ structured paper එකේ පළවෙනි ප්‍රශ්නේ ફોකස් වෙන්නේ පළවෙනි පාඩම ඇතුළත තියෙන කරුණු. එතකොට අපි බලමු පළවෙනි පාඩම. පළවෙනි පාඩමේ පළවෙනි ටොපික් එක තමයි මේ issues pertaining biology කියන ටොපික් එක. ඒක issues pertaining biology කියන්නේ හරියට මේ වගේ දෙයක්. අපි ගත්තොත් නිකන් hybrid car එකක් ගත්තොත් අපි මේ car එක ගැන සලකද්දී අපිට එනවා ප්‍රධාන නිකන් පොඩි ප්‍රශ්න වගේ. කොහොමද මේ car එක පෙට්‍රල් වලින් රන් වෙන්නේ? කොහොමද මේ car එක ඉලෙක්ට්‍රික් වලින් බැටරි එකෙන් රන් වෙන්නේ? හරිද? කොහොමද මේ කාර් එක මෙච්චර හයියෙන් යන්නේ? ඒ වගේ අර දල ප්‍රශ්න වලක් තියෙනවනේ. අන්න ඒවට ඒ වගේ බයොලොජි කියන ඒ සබ්ජෙක්ට් එකක් විදිහට නෙවෙයි සාමාන්‍යයෙන් බයොලොජි විදිහට ගත්තාම ඒකේන සාමාන්‍ය ප්‍රශ්න මොනවද කියලා තමයි මේ issues pertaining biology කියන ටොපික් එකේ තියෙන්නේ. ඒව ගත්තොත් සාමාන්‍යයෙන් understanding biodiversity එක understand කරන එක ඒක අපි biology use කරගෙන කරන හොයන උත්තරය. ඒ වගේ understanding human body and its function. මානවයේ human body එකයි ඒකේ වෙන physiological functions ගැන හදාන එක biology වලින් අපි කරන දෙයක්. ඒ වගේම sustainable use and management of natural resources. ඒ කියන්නේ natural resources අපිට හරිය විදිහට sustainably පාවිච්චි කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද? හරි විදිහට කියන එක ගැන අදාරණ එක ඒක බයොලොජි වල කොටසක්. ඒ වගේ sustainable food production කියන්නේ environmentally friendly විදිහට future generation එකට අවශ්‍ය වෙන පරිදි ගන්නට food produce කරන්නේ කොහොමද කියලා ටෙස්ට් කරගෙන යන එක ඒක බයොලොජි වල කොටසක්. ඒ වගේ understanding plant life එක හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඒක අපිට හරියට විදිහට යූස් කරලා ඒකෙන් ප්‍රයෝජන ගන්න එක ගැන හදාරන එක ඒ බයොලොජි වල එක පැත්තක්. ඒකත් ඒ ඉෂුව එක. this understanding diseases and causes එක ලෙඩ ගැන හදාරලා ඒවට මේ treatments විදි medicine ඒ වගේ ඒවට ගන්න හොයන එක බයොලොජි වල එක පැත්තක්. ඒ වගේ solving legal and some ethical issues. ඒ කියන්නේ criminal cases වලදී DNA fingerprinting ඔය වගේ පැති හදාරන එක ඒක බයොලොජි වල තව පැත්තක්. අන්න ඒ වගේ issues pertaining biology යන ටොපික් එකේ ඒ වගේ සබ් ටොපික්ස් කීපයක් තියෙනවා. අපි දැන් ඒවා මොනවද කියලා එකින් එක බලමු. හරි. issues pertaining biology යටතේ තියෙන පළවෙනි සබ් ටොපික් එක තමයි understanding biological diversity කියන ටොපික් එක. ඒකෙදි අපි biological diversity කියන්නේ මොකක්ද කියන එක සහ ඒකේ තියෙන එක පැති ගැන හදාරන එක තමයි කරන්නේ. ඒ යටතේ resource book එකේ තියෙන main points ටික තමයි මේ තියෙන්නේ. ඒකත් පළවෙනි කියලා තියෙනවා life on earth formed 3.5 billion years ago. අවුරුදු බිලියන 3.5කට කලින් තමයි අපේ ලෝකේ life එක form වුනේ. ඒ ගැන ඉස්සරහ පාඩම් වලදී වැඩි විස්තරාත්මකව කතා කරනවා. ඊට පස්සේ පළවෙනි ඕගනිසම්ලා, ඒ කියන්නේ අපේ වර්ල්ඩ් එකේ ෆෝම් වෙච්ච ෆර්ස්ට් ඕගනිසම්ස්ලා ගේ බේසික් ෆීචර්ස් තුනක් යටතේ තමයි ඒගොල්ලෝ ඩිස්ක්‍රයිබ් වෙන්නේ. ඒගොල්ලෝ හෙටරෝට්‍රොෆික් කියන්නේ මොකක්ද? හෙටරෝට්‍රොෆික් කියන්නේ එයාලට ඕන කරන ඕගනික් කම්පවුන්ඩ්ස් එයාලට තනියෙන් හදාගන්න බෑ කියන එක තමයි. ඒ කියන්නේ එයාලට අනිත් එළියෙන් තමයි ඕගනික් ෆුඩ්ස් ගන්න වෙන්න වා කියන එක තමයි හෙටරෝට්‍රොෆික් කියන එකේ මීනින් එක. ඒ වගේම ඇනරෝබික්. ඒගොල්ලෝ ඔක්සිජන් නැති කන්ඩිෂන්ස් යටතේ තමයි රෙස්පිරේෂන් එක පර්ෆෝම් කරන්නේ. කියන්නේ ඇනරෝබික් රෙස්පිරේෂන් තමයි පර්ෆෝම් කරන්නේ. ඊට පස්සේ ඒ වගේම ප්‍රොකැරියෝට්ස් කියලා කියන්නේ ප්‍රොකැරියෝටික් සෙලියුලර් ඕගනයිසේෂන් එකක් තියෙන අය ඕගනිසම්කට කියනවා ප්‍රොකැරියෝටික් organisms කියලා. එතකොට first form cells එකේ පළවෙනි cells එයාලා heterotrophic, anaerobic and prokaryotes. structured paper එකක අහන්න පුළුවන්. what are the
basic features of the first form organism on earth කියලා. එතකොට කෙලිම මේ තුන ලියන්න. ඊට පස්සේ සයන්ටිස්ට්ලා අනුමාන කරනවා සාමාන්‍යයෙන් දැනට අපේ world එකේ 10 million to 100 million අතර ඒ කියන්නේ ගානක ස්පීසිස් ගානක් තියෙනවා කියලා. ඒගොල්ලෝ මේක fully classify කරලා නැහැ කොච්චර ඉන්නවද කියලා. ඊට පස්සේ හම්බෙන ඒ ටොපික් එක යටතේ හම්බෙන important point එක තමයි there's a dynamic relationship between living world and inanimate world කියන්නේ. ඒකෙන් කියන්නේ living world එකයි non living world එක අතර තියෙන්නේ අර වෙනස් වෙමින් පවතින relationship එක. ඒ කියන්නේ dynamic කියන්නේ එක state එකකින් අනිත් state එකට හැමතිස්සෙම වෙනස් වෙනවා. එක විදිහේ රිලේෂන්ෂිප් එකක් නෙවෙයි තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගොඩාක් කාලයකට කලින් හිටිය මිනිස්සු එන්වයරන්මන්ට් එකත් එක්ක ඉන්ටරැක්ට් කරපු විදිහ නෙමෙයි දැන් අපි ඉන්ටරැක්ට් කරනවා. මොකද ඒක කාලෙන් කාලයට වෙනස් වෙනවා අපි කරන විදිහ. අන්න ඒකට කියනවා ඩයිනමික් කියලා. ස්ටැටික් නෙවෙයි. එතකොට MCQ එකක් දෙන්න පුළුවන්. There's a static relationship between living world and inanimate world කියලා. එතකොට පළවෙනි පාඩමේ ටොපික්ස් හරියට මතක නැති අය හිතන්නේ ඒක හරි මේ ස්ටේට්මන්ට් එකක් විදිහට තමයි පේන්නේ. හරියට පාඩම් කරලා නැත්තම්. ඒක දන්නවනම් දන්න එක ඩයිනමික් රිලේෂන්ෂිප් එකක් කියලා. ඔය ටික තමයි understanding biological diversity කියන ටොපික් එක යටතේ තියෙන important කරුණු. ඒ ටික කොහොමද මතක තියෙන්න ඕනේ ස්ට්‍රක්චර් වලට සහ MCQ වලට ලියන්න. Understanding human body and its function එක ගැන ඒ කියන්නේ ප්‍රශ්න අහන්න තරම් ෆැක්ට්ස් දීලා නැති හින්දා අපි යමු ඊළඟ ටොපික් එකට. ඒක තමයි sustainable use and management of natural resources and the environment. Natural resources sustainably පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන පිළිබඳව biology වලින් අපි analyze කරලා කරන එක තමයි මේකෙදි වෙන්නේ. ඒතර මුලින්ම බලමු natural resource එකක් කියන්නේ මොකක්ද? Natural resources are sources of material and energy. ඒ කියන්නේ material විතරක් නෙවෙයි. දැන් soil ගත්තොත් ඒක natural resource එකක්. ඒ වගේ material විතරක් නෙවෙයි energy. දැන් sunlight the natural energy එකක්. Materials and energy found naturally. ඒ කියන්නේ දැන් structure paper එකේ අහුවොත් මොනවාද natural resources කියලා කියන්නේ කියලා ඒ found naturally found වෙනවා කියන එක අනිවාර්යෙන් mention වෙන්න ඕනේ ඔයාගේ definition එක යටතේ. ඊට පස්සේ which are used in everyday life and for economic development. එදිනදා ජීවිතේ use කරනවා වගේම economical development එකට use කරගන්න පුළුවන්. Natural resources කියන්නේ material and energy වලට කියනවා natural resources කියලා. එතකොට දැන් කාලෙත් එක්ක human growth rate, again increase in growth rate of human population with the population එක වැඩි වෙනවා. එතකොට අපි natural resources use කරන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒක over usage එකක් වෙනවා. over usage කියන්නේ අපි ගත්තොත් අපි වතුර use කරන තරමට අනිත් පැත්තට ආයේ වතුර මේ හැදෙනවානේ. ඒ කියන්නේ වැස්සෙන් අපේ ස්ප්‍රින්ග්ස් වලින් උල්පත් වලින් එනවා. හැබැයි over usage එක කියන්නේ නිකන් අර අපි use කරන rate එකට වැඩි මොකද recover වෙන්න වෙලාව අඩුයි වගේ. සිටුේෂන් එකක් තමයි අර over usage එක කියලා කියන්නේ. over usage එක වැඩි වෙනවා. එතකොට එනවා මෙන්න මේ වගේ ඒ කියන්නේ ප්‍රශ්න ටිකක් එනවා. consequences එනවා. over usage එකටම කියනවා over exploitation කියලා. එතකොට over exploitation එකකින් result එනවා මේ වගේ ප්‍රශ්න ටික. එකක් තමයි loss of පළවෙනි එක තමයි environmental pollution. environmental pollution එක. ඊළඟ එක තමයි loss of biodiversity. biodiversity එක නැති වෙනවා. loss of biodiversity. අන්තිම තමයි desertification. more deserts දැන් අපි ගස්
කපලා ඒවා යූස් කරද්දී ෆර්නිචර් හදන්න නැත්නම් මොකක් හරි ෆියුල් එකක් විදිහට ඔයගේ ගස් කපලා හදද්දී ගස් වැවෙන රේට් එක ඒකට ටැලිමුනේ නැත්නම් එතකොට ප්ලාන්ට්ස් රහිත ලෑන්ඩ් එකක් හැදෙන probability වැඩි වෙනවා. ඒ කියන්නේ desertification increase වෙනවා. ඒ වගේම forest deforestation එක කියන්නේ forest නැති වෙද්දී එතකොට ඒ forest වල ජීවත් වෙච්ච animals ඒ අයත් destroy වෙනවා. එතකොට loss of biodiversity එක නැති වෙනවා. ඒ වගේ consequences ටිකක් වෙනවා over usage එක වැඩි වෙද්දී. over use එක වැඩි වෙද්දී. එතකොට MCQ එකක් කියවුවොත් use of natural resources causes loss of biodiversity නැත්නම් environmental pollution වගේ එකක් කියලා දුන්නා. ඒ වාක්‍ය වැරදි. මොකද අර natural resources පාවිච්චි කර පළියට මේ වගේ consequences එන්නේ නැහැ. අර over usage එකක් කියලා අනිවාර්යෙන් mention වෙන්න ඕනේ. එහෙනම් මේ වගේ එකක් result වෙනවා. නැත්නම් use of natural resources causes loss of biodiversity වගේ දුන්නොත් ඒක වැරදි statement එකක්. හරි? එතකොට නැත්නම් අර over usage එකක් කියන එක අනිවාර්යෙන් mention වෙන්නම ඕනේ. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ topic එකට. ඒක තමයි sustainable food production. හරි. ඊට පස්සේ අපි යමු sustainable food production කියන එක. Sustainable food production කියන එකේ definition එක තමයි is the production of sufficient amount of food for the human population using environmentally safe methods. මෙතනදී ඔයා දැන් structure එකක අනිවාර්යෙන් අහනවා ඔය මේ පළවෙනි පාඩමේ දීලා තියෙන definition set එකකින් එකක් අනිවාර්යෙන් අහනවා. එතකොට ඒ විදිහට ඔය definition වල තියෙනවා important words. ඒ words නැතුව ලිව්වොත් ඒ definition එකේ marks වලට හම් වෙන්නේ නැහැ. දැන් මේකේ ගත්තොත් මේකෙදි important word එක තමයි using environmentally safe methods කියන එක. ඒක තමයි වචන. ඒක mention වෙන්නම ඕනේ ඔයා definition එක ලියනවා. එතකොට production of sufficient amount of food for the entire human population කියලා නැවතුවොත් ඔයාට definition එකේ ලකුණු හම් වෙන්නේ නැහැ. for the entire human population using environmentally safe methods. එන්න ඒ phrase එක අනිවාර්යෙන් ඕනේ. එතකොට environmentally safe methods use කරගෙන food produce කරන්න නම් අපිට මේ කියන්නේ knowledge of biology වල knowledge එක ඕනේ ඒ එක fields ගැන. හරිද? ඒක එතකොට අපිට උදාහරණ විදිහට ගත්තොත් කොහොමද environmentally safe methods use කරගෙන මුළු human population එකටම හරියන විදිහට food produce කරන්න පුළුවන්. උදාහරණයක් දුන්නා production of high yielding varieties of plants and animals. ඒ කියන්නේ එක animal කෙනකින් ගන්න පුළුවන් yield එක වැඩි කරන තරමට අපිට ඒ harvest එක වැඩි. දැන් ගොඩක් පළතුරු ගත්තොත් එක ගහකින් පළතුරු ඒ කියන්නේ ගෙඩි 5ක් වෙනකොට ගෙඩි 10ක් හදන්න පුළුවන් නම් variety එකක් අපිට ඒ පැලේ වවන එක වාසි අර කලින් තිබ්බ breed එකට වඩා. ඒ වගේ තමයි දැන් අනිත් animals ලා ගත්තත් එහෙමයි. දැන් මොකක්ද හම් ඒ කියන්නේ මස් ගන්නවා නම් එක දැන් සත්තු 10ක් මරන මස් ටික එනවා නම් ඊට වඩා ලොකු animals ලා 5ක් මේ පහකින් ඒ ලොකු breed එක වවන එක කියන්නේ develop කරන එක ලේසියි. ඊට පස්සේ production of disease resistant varieties of plants and animals. plants and animals ගත්තාම දැන් එක diseases ඇදිලා එක seasons වලදී මුළු population ගණන් මේ නැති වෙලා යනවා. ඒතකොට ඒවා අපිට avoid කරන්න පුළුවන් අපේ disease resistant varieties develop කරගත්තොත් අපිට මේ ඒ mistakes මගහරවා ගන්න පුළුවන්. ඒකට අපිට biology වල knowledge එක ඕනේ. ඒ වගේම improving post harvest technological methods. post harvest technological methods කියලා කියන්නේ අපි මොකක් හරි අපි ගන්න yield එක harvest කරන් පස්සේ ඒව කොහොමද safely කියන්නේ මොනවා damages වෙන්නේ නැතුව මොකද damage වෙලා
ගොඩක් අපි ගන්න harvest එක damage වෙලා waste වෙනවා. එතකොට damage එක ඒකෙන් වැඩි. අපි ගන්න harvest එක දැන් තක්කාලි ගත්තොත් අපි ලොරි විදියට පටවගෙන යද්දී යට තියෙන ගෙඩි තැලිලා ඒක damage එක වැඩි. ගෙඩි ගොඩාක් එළියට දාන්න සිද්ධ වෙනවා විකුණ ගන්න බැරුව. එතකොට අන්න ඒ වගේ මේ post harvest එකෙන් පස්සේ වෙන damages අඩු කරගන්න ඒ වල technological methods improve කරගන්න අපිට use කරන්න පුළුවන් biology වල knowledge එක. එතකොට අන්න ඒකත් එක මේ විසඳුමක් sustainable food production වලට. ඊට පස්සේ අපි යමු ඊළඟ topics වලට understanding plant life and understanding diseases and causes. Understanding plant life එකේ plants ලා තමයි plant තමයි අපේ world එකේ primary producer කියන්නේ. එයාලා තමයි sunlight එක absorb කරලා පළවෙනියටම කියන්නේ food chain එකේ primary producers ලා වෙන්නේ plants mostly. එතකොට ඒ අයගෙන් තමයි ඊතර food chains ටික develop වෙවි යන්නේ. එතකොට plant life එක ගැන understand කරන එක අපිට හරි වැදගත්. ඒකට biological knowledge එක ඕනේ. එතකොට තමයි අපිට plant life එක අපිට ප්‍රයෝජනවත් වෙන විදිහට මේ use කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු understanding diseases and causes. Diseases ගත්තාම mainly type දෙකයි. ඒක තමයි communicable diseases and non-communicable disease. Communicable disease කියන්නේ එක්කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුළුවන් diseases. උදාහරණ ගත්තොත් AIDS, dengue වගේ diseases මගින් තව කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්. non-communicable diseases කියලා කියන්නේ එක්කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න බැරි දේවල්. උදාහරණයකට cancers, heart diseases වගේ diseases කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න බෑ. ඒතර resource book එකේ important point එකක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේ cancers and heart diseases වලට හරිම cause එක මොකක්ද ඒ cancers වලට දී heart diseases වලට හේතුව කියන එක හරියටම තාම හොයාගෙන නැහැ. ඒක කියන්නේ heart diseases, this is also a serious and growing health problem worldwide. Causes are not fully understood yet. That is cancers වලටයි heart diseases වලටයි causes are not fully understood yet. දැන් ඉඳලා වෙන ඇති නමුත් රිසෝස් එක තමයි අපි ෆලෝ කරන්න ඕනේ. රිසෝස් එක ගන්න මේ වලට causes තාම identify කරගෙන understand කරලා නැහැ හරියට. ඊට පස්සේ CKDU කියලා කියන්නේ CKDU කියන්නේ ලංකාවේ version එක. ඒ CKD කියන්නේ chronic kidney disease. ඒකේ U එක දාන unknown etiology කියලා. ඒක ලංකාවේ version එකක් වගේ. ඒක ලංකාවේ කියන්නේ ඔය අනුරාධපුර කොළඹ පැත්තේ වගේ තියෙන kidney disease එකක්. ඒකත් මේ serious problem එකක්. ඒකටත් අපි විසඳුම් හොයාගෙන යනවා. හරිද? ඒතර ඔය ටික තමයි understanding diseases and causes. ඊට පස්සේ යමු solving some legal and ethical issues කියලා topic එකට. solving some legal and ethical issues කියන topic එකේදී තියෙන්නේ legal and මොකක් හරි criminal investigations වලදී biological knowledge එක use වෙන කොහොමද? මෙන්න ඒ වගේ දේවල් තමයි parentage testing, criminal investigations සහ solving immigration disputes. ඔය වගේ crimes වලදී mainly use වෙන්නේ DNA fingerprinting කියන method එක. DNA fingerprinting. මොකද DNA එක තමයි ඔයාගේ identity එක ඔයාමයි කියලා කියන්න පුළුවන් හොඳම evidence එක. ඒක identical twins ලාගේ වුණා දෙන්න වෙන් කරලා ගන්න පුළුවන් DNA fingerprinting කරාම. ඒතර මේ වගේ issues වලදී use කරන DNA fingerprinting කියන technique එක. හරි. ඊට පස්සේ අපි බලමු the nature and the organization patterns in the world. ඒ කියන්නේ කොහොමද biodiversity එක ඇතර arrange වෙලා තියෙන්නේ කියලා අපිට biodiversity එක කියන්නේ
organismsලා diverse කෙනෙක් යන diverse වෙන criterias තියෙනවා. එතකොට ඒව තමයි size, shape, form and habitat. දැන් size ගත්තොත් cutie bacteria එකේ ඉඳන් giant redwood tree එක දක්වා ඒ කියන්නේ ලොකු size variation එකක් දකින්න පුළුවන් organism වලට. shape එක ගත්තොත් අපිට streamline shape එක තියෙනවා මාළුන්ගේ, තව cylindrical shape තියෙනවා නිඩාරියා, jellyfish වගේ organism ලගේ. ඒ වගේම form එක කියන්නේ යා අර ඉන්නේ unicellular ද multicellular ද. unicellular නම් ඒ කියන්නේ අර prokaryotic ද eukaryotic ද ඒ වගේ එයාගේ form එක. ඔයා මොන form එකකින්ද ඉන්නේ? unicellular ද multicellular ද ඒ වගේ. ඊට habitat ගත්තොත් habitat විදියට variation ලොකු diverse variation එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ organism වල නැති තරක් නැහැ. මුදේ ගොඩබිමේ ආධාර නැහැ. හැමදාම organism වල ඉන්නවා එක එක habitats වල. ඊට පස්සේ අපි බලමු organism කෙනෙක් වෙන්න නම් තියෙන්න ඕන බේසික්ම characteristics ටික මොනවද කියලා. characteristics of organisms කියන topic එකට ඒක හරි බේසික්ද. මේකේ characteristics හතක් තියෙනවා. මෙන්න මේ characteristics හත මොකක් හරි organism කෙනෙක්ගේ life span එක ඇතුලේ simultaneously හෝ කියන්නේ එකවර හෝ වෙන වෙනම life span එක ඇතුලේ මේ characteristic හත පෙන්නනවා කියන්නේ ඒක consider කරනවා අපි living organism කෙනෙක් කියලා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මෙතන growth and development දැන් ගත්තොත් crystals දන්නා crystals grow වෙනවා. එක තව crystals කැලි එලිලා ඒව ලොකු වෙනවා. ඒතර growth එකක් වෙනවා හරියට ඒ crystals අපි consider කරන්නේ නැහැ living entities වශයෙන්, living organisms වශයෙන්, living දෙයක් වශයෙන් අපි ඒව consider කරන්නේ නැහැ. මොකද ඒ crystals පෙන්වන්නේ නැහැ මෙන්න මේ අනිත් characters ඒ crystal එකේ life span එක ඇතුළත. දැන් ගත්තොත් waves move වෙනවා. move වුණ පළියට අපි ඒවා living කියලා consider කරන්නේ නැහැ. ඇයි ඒ? මොකද waves පෙන්වන්නේ නැහැ මෙන්න මේ අනිත් characteristics. ඒ characteristics මොනවද කියලා බලුවොත් හරි. ඊට පස්සේ අපි order and organization පළවෙනි feature එක. ඒක තමයි feature එක අර biological activities efficiently perform කරන්න help කරන feature එක. දැන් අහුව ප්‍රශ්න what is the characteristic of organisms which help to perform biological activities efficiently කියලා උත්තරේ තමයි order and organization. අර ගොඩක් කර understand කරමු නැති අය කියන්නේ අර metabolism කියලා තමයි උත්තරේ ලියන්නේ. ඒක නෙවෙයි උත්තරේ. order and organization ඉදු තමයි. මොකද order and organization කියන්නේ අර යට level එකේ තියෙන molecules කියන්නේ components arrange වෙනවා. ඒ කියන්නේ methodical pattern එකකට arrange වෙලා උඩ level එකේ තියෙන components වල functions perform කරන්න easy කරනවා, lazy කරනවා. කියන global level components are organized in a methodical pattern in upper level to make it most efficient. දැන් human eye එක ගත්තොත් human eye එකේ එක දැන් cells ගානට arrange වෙලා තියෙන්නේ එහේ function එක හරියටම කරන්න පුළුවන්. ඒ කියන්නේ contribute වෙන විදියට. ඒ කියන්නේ හැම cell එකක්ම හරියට arrange වෙලා organize වෙලා තියෙන්නේ ඇහැ most efficient විදියට function කරන්න contribute කරනවා. ඒකට ඒ වගේ තමයි මේ තව එකක් plant leaf එක ගත්තා. මේ plant leaf එක cells ටික arrange වෙලා තියෙන්නේ photosynthesis most efficient විදියට කරන්න තමයි මේ cells ඔක්කොම arrange වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ feature එකට ඒක තමයි metabolism. metabolism කියන්නේ the sum of all chemical activities taking place in an organism. Activities taking place in
හරිද? මේකට ආයි තියෙනවා ඒ organism එක ඇතුළේ ඉන්න හැම anabolic and catabolic reaction එකක්. anabolic reaction එක කියන්නේ body simple small molecules වලින් complex large molecules හදන එක. catabolic reaction එක කියන්නේ complex large molecules break down කරලා simple small molecules හදන එක. ඒක ඒ වෙලාවේදී normally energy release එක නම් ඉස්සරහදී කතා කරනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟ feature එක තමයි growth and development. growth and development ගැන කතා කරද්දී කියනවා මුලින්ම හැම organism කෙනෙක්ම එයාලගේ life එක පටන් ගන්න එක cell එකක් විදිහට තමයි පළවෙනි එක. මොකද all organisms begin their life as a single cell. ඒක resource book එකේ ඉන්න important point එකක්. අර කාලයක් ගියාම අර මතකයේ හරියට sure මතකයක් නැති වුණාම ඒ වගේ statement එකක් MCQ එකේ දෙද්දී අර sure නැති ගතියක් එනවා. එතකොට ඒවා හොඳට මේ facts විදිහට පාඩම් කරගෙන තියාගන්න ඕන. ඊට පස්සේ growth කියනවා growth කියන්නේ irreversible increase in dry mass. dry mass කියලා කියන්නේ අපේ body එකක් ගත්තොත් ඒකේ total water content එක අයින් කරාම ඉතුරු වෙන mass එකට අපි කියන dry mass එක. ඉතින් water නැති dry mass එක increase වෙන එකට අපි කියනවා irreversible increase වෙන එකට අපි කියනවා growth කියලා. reversibly increase වෙන උදාහරණයක් ගත්තොත් අපි දැන් කෑමක් කෑපුවම අපි ඉතින් බර වැඩි dry mass එක වැඩි. නමුත් ඒක reversible. අපි කායේ ඒක එළියට දැම්මම පස්සේ ඒක reverse. එතකොට ඒකට growth කියන්නේ නැහැ. ඒක අපි බර වැඩි වුණාට ඒක growth කියන්නේ නැහැ. growth කියන්නේ irreversible. දැන් උදාහරණයක් ගත්තා අපි පොඩි කාලේ අතේ තිබ්බ bones නෙමෙයි ලොකු වෙද්දී ඒ bones ලොකු වෙනවා දිග වෙනවා. ඒක ආයෙ reverse කරන්න බෑනේ. දැන් ඒ bone එකක් හැදුවෙන් පස්සේ ඒක ආයෙ reverse කරලා පොඩි කරන්න බෑ. එතකොට ඒක irreversible. අන්න ඒකට කියන්නේ growth කියලා. එතකොට නිකන් dry mass එක නිකන් වැඩි වෙන එකට කවදාවත් growth කියන්නේ irreversible වෙන්නම ඕන. ඒ development කියන්නේ growth එක්කම associate වෙලා growth and development දෙකම එක විදිහ simultaneously තමයි වෙන්නේ. හරිද? irreversible changes that occur within the lifespan of organisms. irreversible changes change කරන්න බැරි reverse කරන්න බැරි changes. උදාහරණයක් ගත්තොත් අපේ කටේ අලුතින් දත් එන්නේ. අලුතින් දතක් කාලයක් පස්සේ ඒ දත ආයෙ reverse කරන්න බෑ. ඒකට irreversibly ඒක change වුණා. ඒක කියන අපි development කියලා. හරිද? එතකොට ඔය එකත් living feature එකක්. හරි. ඊට පස්සේ feature එක තමයි irritability and coordination. irritability කියන්නේ අපේ internal environment එකේ නැත්නම් ඒ කියන්නේ body එක ඇතුලෙන් හෝ body එකේ පිටත එන stimuli එකකට respond කරන්න පුළුවන් හිතිය. ඒ කියන්නේ ability to respond to stimuli from both internal and external environment. ඒකට තමයි irritability කියන්නේ. එතකොට definition එක අහුවොත් මේකෙන් පිළිම ලියන්න ඕන. ඊට coordination කියන්නේ අපේ එක systems coordinate එකට එක cooperatively එක වැඩකට යොමු කරන එකට තමයි coordination කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් movement ගත්තොත් අපි as වලින් බලාගෙන බලන external environment එකකින් එන stimulus බලන. එතකොට irritability එක ඕනේ movement එකට. අපි එතකොට as වලින් බලාගෙන තමයි මේ එක අපි stimuli අරගෙන තමයි අපි යන්න ඕන direction එක හරියට manage කරගන්නේ. එතකොට movement එකට අපේ body එක move කරන්න ඕනේ අපිට. මෙන්න මේ nervous system එක ඕනේ අපේ muscles වලට ඒ signal එක අරන් යන්න. hormonal system එක ඕනේ අපේ muscles හරි විදිහට orientate කරගන්න. muscular system එක ඕනේ movement එකට. muscles attach වෙලා තියෙන skeletal වලට මේ skeleton එකට. එතකොට මේ bones වලට attach වෙලා තියෙන. එතකොට skeletal system එකක් ඕනේ අපේ movement එකට. එතකොට අන්න ඒකට මේ system nervous system, hormonal system, muscular system and skeletal system කියන හතරම එකට coordinate වෙලා ඒ වැඩ කරකට අපි කියන coordination. ඒකට තමයි කියන්නේ coordination කියලා. එතකොට අන්න ඒකත් living organism ලගේ තියෙන feature එකක්. හරි ඊට පස්සේ අපි යමු ඊළඟ feature එක. ඒක තමයි adaptation.
ඇඩප්ටේෂන් කියන එකේ රිසෝස් බුක් එකේ තියෙන ඩෙෆිනිෂන් එක ටිකක් දිග ඩෙෆිනිෂන් එකක්. නමුත් ඒක පාඩම් කරලා තියෙනවනේ. ඇඩප්ටේෂන් කියලා කියන්නේ peculiarity of structure, physiology or behavior that promotes the livelihood of an organism's survival and reproduction in a particular environment. මොකක් හරි environment එකක organism කෙනෙක්ගේ survival එකයි reproduction එකයි promote කරන්න පුළුවන් structural, physiological and behavioral adaptations. ඒවට කියන adaptations කියන්නේ. හරිද? එතකොට adaptations වෙන්න පුළුවන් පැති තුනයි. ඒ තමයි structural, ඒ කියන්නේ structure එකක් විදියට දැන් ගත්තොත් resource book එක ගන්නව ගත්තොත් නිකන් දැන් camels splayed out foot in camels. ඒ කියන්නේ කාන්තාරේ ගොඩක් දුර ඇවිදින්න ඕන හින්දා ඔටුවම් කකුල් නිකන් අර splayed out විදියට තියෙනවා. මෙහෙම කකුලක් ඇවිල්ලා මෙහෙම ලොකුවට මේ ලොකු බේස් එකක් තියෙනවා ඔටුවම්ගේ කකුල් වල. ඒ වගේ. ඒතර ඒක structural adaptation. Structural, physiological or behavioral adaptation ಜಾති තියෙනවා. අර structural වෙන පුළුවන්, physiological වෙන පුළුවන්, behavior. Physiological adaptation එක ගත්තොත් දැන් resource book එක ගන්නවා viviparity in mangroves. Viviparity කියන්නේ ගහේ තියෙද්දිම දැන් viviparity කියන්නේ අර නිකම් එළිය පැටව දැන් offsprings ලා එකෙක් විදියට තියෙනවනේ. X විදියට එළියට දාලා ඉන්න, පැටව විදියට එළියට දාලා ඉන්න, X විදියට දාලා එහෙම එකේ කම්බිනේෂන් තියෙනවා. viviparity කියන්නේ පැටව විදියට එළියට දාලා. ඒ කියන්නේ දැන් අර දැන් ගත්තොත් mangroves කියන්නේ grow වෙන්නේ ගොඩක් අර soil marshes වල යකින අර ලුණු වැඩි ප්‍රදේශවල. එතකොට අර අලුතින් වැටෙන ඇටවලට එහෙම මේ පැලවෙන්න chance එක හරි අඩුයි. ඒ හින්දා mangroves වල දැකලා ඇති අර මෙන්න මේ විදියට අර පැල ඔටෝම කියන්නේ ගහේ තියෙද්දිම පැල වෙලා තමයි තියෙන්නේ. එහෙම තියෙනවා නම් ගහ තියෙනවා නම් ගහේ මෙන්න මෙහෙම පූර්ව විදියට මෙන්න නිකන් මෙහෙම පැල වෙලා වගේ තියෙන්නේ. මේවා තමයි ඒ කියන්නේ උඩදිම seeds germinate වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒවා drop කරන්නේ. එතකොට ඒක කියන viviparity කියලා. එතකොට mangroves වල viviparity එක එයා එතකොට භාගයට පැලවෙලා හින්දා වැටුණාන් පස්සේ පැලවෙන්න ලේසි. එතකොට ඒක physiological adaptation එකක්. ඒක structural නෙවෙයි. ඒ කියන්නේ physiological කියන්නේ functional වගේ. functional විදියට adapt වෙච්ච එකක් තමයි ඒක. ඒ වගේ behavioral adaptations තියෙනවා. දැන් ගත්තොත් කාන්තාරේ ඉන්න ගොඩක් සත්තු එයාලගේ කියන්නේ ෂෙල් එක එළියට බහින්නේ නැහැ වෙලා. කියන්නේ heat එක අඩු වෙලා වගේ තමයි එළියට වෙන්නේ. ඒතකොට ඒක behavioral adaptation එකක්. අන්න ඒ වගේ adaptation වෙන්න පුළුවන් පැති තුනයි structural, physiological and behavioral විදිහට. ඊට පස්සේ අපි බලමු reproduction කියන්නේ මොකක්ද කියලා. Reproduction කියන්නේ ability to produce offsprings for continuous existence of a species. Species එකක් continually exist වෙන නම් ඒ species එකේ included organism ලා new offsprings ලා produce කරනවා. හරි ඊට පස්සේ අපි යමු heredity and evolution කියන්නේ මොකක්ද කියලා බලන්න. heredity කියන්නේ සාමාන්‍යයෙන් එකම characteristics generations ගානකදී perform කරන්න පුළුවන් නම් පෙන්වනවා නම් ඒකට තමයි කියන්නේ heredity කියලා. evolution කියන්නේ ability of organisms to change over time as a result of genetic modification is called evolution. Evolution කියන්නේ අර genetic genes level එකකින් change වෙනවා නම් මොකක් හරි feature එකක් ඒකට කියන අපි evolution කියලා. නැත්නම් නිකන් අර ඒක life span එක ඇතුලේ අපි මේ අපේ habits වෙනස් වෙන එකට අපි කියන්නේ evolution කියලා. evolution නම් genetic level එකකින් වෙන්න ඕනේ. long time එකක් ඇතුළේ. ඊට පස්සේ අපි බලුවොත් hierarchy එක කොහොමද හැදලා තියෙන්නේ කියලා බලුවොත් මේ වගේ තමයි හැදලා තියෙන්නේ. cell එක තමයි basic structural and functional unit එක. life එකේ basic structural and functional unit එක තමයි cell එක. cell එකකින් මුලින්ම molecules වලින් පටන් ගත්තාම molecules
ඊට පස්සේ මොලිකියුල්ස් වලින් හැදෙන ඊළඟට ඕගනල්ස් එකතු වෙලා හැදෙනවා සෙල්ස් එකතු වෙලා හැදෙනවා ටිෂුස් වලින් ආය ඕගන්ස් ඊගස්සේ ඕගන් සිස්ටම්ස් හැදෙනවා ඕගන් සිස්ටම්ස් එකතු වෙලා එක ඉන්ඩිවිජුවල් ඕගනිසම් එකක් හැදෙනවා. හරි ඔය විදිහට තමයි හයිරාකි කියන්නේ. ඊට පස්සේ ඉන්නේ ඕගනිසම් එක ස්පීසීස් එක ඕගනිසම්ලා කලෙක්ෂන් එකක් අපි කියනවා පොපියුලේෂන් එකක් කියලා. පොපියුලේෂන් ඊට පස්සේ පොපියුලේෂන්ස් ගොඩක් එකතු වුණාම අපි කියනවා කමියුනිටි එකක් කියලා. ඒක කියන්නේ පොපියුලේෂන්ස් ගොඩක් කමියුනිටි ඒ කමියුනිටි එක ජීවත් වෙන හැබිටට් එකත් එක්ක ඉන්ක්ලූඩ් කරලා ගත්තම අපි ඒකට කියනවා ඒක ඉකෝසිස්ටම් එකක් කියලා. ඉකෝසිස්ටම් ඔක්කොම එකතු වෙලා එතන අපේ බයෝස්ෆියර් එක. ඔන්න ඔය විදිහට තමයි හයිරාකි එක හැදෙන්නේ. ඉතින් ඔය ටික තමයි පළවෙනි පාඩම. මේ පාඩමෙන් අපි හදලා තියෙනවා විභාගේ හෝ ඕන පේපරයක එන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම ඕන ප්‍රශ්නයක් හැම ප්‍රශ්නයක්ම දාලා ටියුට් එකක් හදලා තියෙනවා. ඒ ටියුට් එක ගෙන්න ගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ෆෝන් නම්බර් එකට WhatsApp නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න පුළුවන් ඔයගලන්ට. ඒකේ තියෙනවා විභාගේ ටර්ම් ටෙස්ට් A level මේ ඕන පේපර් එක මේ පාඩමෙන් එන්න පුළුවන් ප්‍රශ්න හැම එකක්ම එකතු කරලා MCQත් එක්ක හදලා තියෙන එක ටියුට් එකක්. ඒක ඔයගලන්ට ඕඩර් කරන්න පුළුවන් ඔය නම්බර් එකෙන්. එහෙනම් ඊළඟ පාඩම් ටිකටත් ගෙන්න ගන්න. ඔයාලා අපි subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වෙන වීඩියෝ එකක් හම්බෙමු.